අචිනි අපි අද කතා කරමු ක්ලයන්ට් කෙනෙක්ට තියෙන මේන් ක්වෙස්චන්ස් මොනවද කියලා. ඕකේ. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අපි ප්‍රොපර්ටි එකකට ඉන්වෙස්ට් කරනකොට ෆුල් පේමන්ට් එක එකපාර ගෙවන්න ඕනද කියන එක. පේමන්ට් ප්ලෑන් එක ගැන ගත්තොත් සජි ඔයාලට ෆුල් පේමන්ට් එක එකපාර ගෙවන්න ඕනේ නැහැ. 20% ඩවුන් පේමන්ට් එකක් ගෙවලා ෆ්ලෙක්සිබල් පේමන්ට් ප්ලෑන් එකක් යටතේ ඔයාලට ඊට ටික ගෙවගෙන යන්න පුළුවන්. අනික් ප්‍රශ්න තමයි අපි ගෝල්ඩන් වීසා එකක් ගන්න නම් අපි ඉන්වෙස්ට් කරන ප්‍රොපර්ටි එක හෑන්ඩ් ඕවර් වෙනකම් ඉන්න ඕනද කියන එක. ඔයාගේ ප්‍රොපර්ටි එකේ වැලියු එක 2 මිලියන් හෝ 2 මිලියන් වලට වැඩි නම් ඔයාලට පුළුවන් ගෝල්ඩන් වීසා වලට ඇප්ලයි කරන්න. ඒක සජි ඔයාගේ ප්‍රොපර්ටි එක හෑන්ඩ් ඕවර් වෙනකම් ඉන්න ඕනේ නැහැ. 20% ඩවුන් පේමන්ට් එකයි 4% DLE charge එකයි ගෙවුවට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ගෝල්ඩන් වීසා process එක ස්ටාර්ට් කරන්න. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි ඊළඟට අජිනි අපි ප්‍රොපර්ටි එකකට ඉන්වෙස්ට් කරාට පස්සේ ඒ ඉන්වෙස්ට් පාර්ට් එක ඕකේ. ඒ කියන්නේ අපි එන්ටර් වෙන පාර්ට් එක ඕකේ. හැබැයි ඒ ප්‍රොපර්ටි එක අපිට හෑන්ඩ් ඕවර් වුණාට පස්සේ අපි කොහොමද ඒ ප්‍රොපර්ටි එකෙන් එක්සිට් වෙන්නේ කියන එක. අපි හිතමු යාළුවට රෙන්ට් කරන්න ඕනේ කියන එක. අන්න එතනදී ගොඩක් අය අපෙන් අහනවා මම මේක රෙන්ට් කරනවා නම් කම්පැනි එකක් විදිහට ඔයාලා අපිට දෙන සපෝට් එක මොකක්ද කියන එක. අනිවාර්යෙන් සචි GCC real estate අපි කම්පැනි එකක් විදිහට ඔයාගේ එක්සිට් පාර්ට් එකට ෆුල් සපෝට් එක දෙනවා. ඒ වගේම ඔයාලට ප්‍රොපර්ටි එක රෙන්ට් කරන්න ඕන නම් අපි ඔයාලට රෙන්ටින් පාර්ට් එකකට ෆුල් ගයිඩන්ස් එක දෙනවා. අන්තිම ප්‍රශ්න තමයි මම මේ ප්‍රොපර්ටි එකට ඉන්වෙස්ට් කරාට පස්සේ ඒක රෙන්ට් අවුට් කරොත් එහෙම මට මිනිමම් කොච්චර ROI එකක් හම්බ වෙනවද කියන එක. ඔව් සචි ඩුබායි කියලා කියන්නේ ඔයා ඉන්වෙස්ට් කරන ප්‍රොපර්ටි එකට මිනිමම් ROI එක 8%ත් 10%ත් අතර ගන්න පුළුවන් කන්ට්‍රි එකක්.